මොකද ඉතින් හදිස්සි හදිසි වෙන්නේ නැහැ. මුල ඉඳලා ඔයාගේ වීඩියෝස් නම් මම බැලුවා වීඩියෝ නම් පස්සේ දැක්කේ ඔයාගේ වොයිස් නේ මුලින්ම තිබ්බේ. ඒ පොඩ්ඩක් අර ඇත්තම කතන්දරේ හැමදේම නිකන් තේරෙනවා. නමුත් අර ඉන්ස්ටෝල් වෙන්නේ නැහැ වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි මම මේක කොට දා ගන්න ඕනේ. ඉඳ තමයි වාව මේ කතා කරන්න ඕන කියනවා. කතා කරන්න කොයි මොනවද ඉතින් ගොඩ දාගන්න තියෙන්නේ? ඉතින් අයියේ මෙහෙමයි ඇත්තටම දැන් අපි දැනගෙන දැන් ගොඩක් කල් යනක අපි දැනගෙන හිටිය ධර්මයයි මේකයි කියන එක ආත්මසින්ම වෙනස් දෙයක්නේ. නමුත් තේරෙනවානේ අන්තිමේට චූටි කෑල්ලක් තියෙන්නේ දැන් අපේ හිතේ ප්‍රශ්නයක් කියන එක තේරෙනවානේ. නේද? දැන් ඔයා අයියා කියපු ඒවයි මං අහපු ඒවයි බලපු ඒවයි ඔක්කොම එක හැමදේම මේ මොහොතේ සිද්ධ වෙන මේ සිද්ධියක් ඒ කතන්දර ඔක්කොම මට නිකන් තේරෙනවා. ඇත්තටම අර දැනුමක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒක අර එනවා යනවා වගේ ඒක අර කනෙක්ට් වෙලා නිතරම ඒකෙම අර රැඳෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකක් හරි ටක් ගාලා දැන් ඉස්සරට වඩා දුකක් වුණත් දැනෙනවා වැඩි. ඒ කියන්නේ මේ ස්ට්‍රෙස් එක වැඩි මොනවා හරි ආවාට ඉස්සරට වඩා. ඉතින් නමුත් මේකයි වෙන්නේ කියන එක මට තේරෙනවා. මෙහෙමයි මේක වෙන්නේ කියන එක. නමුත් ඒක අර මේ අර තේරෙන්නේ මේ කියන්නේ දැනුමක් විදියට තිබ්බට ඒක කොහොමද මේ ඒකෙන් අර මේ දුකත් සතුටක් නැතුව අර මැද ඉන්නේ කියන එක යන්නේ ඒ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් මෙහෙම මල් ඉස්සෙල්ලම බලන්න ඕන මේ දැන් තේරෙන්න යන්නේ කාටද කියලා බලන්න ඕන උතන. දැන් ඕක දැන් ඔයාට ඔච්චර ටිකක් පැහැදිලිව Tamanට තේරෙනවයි දැනුමකින් හරි මේක ඉන්ස්ටෝල් වෙන්නේ නැහැ කියන කතාව බලන්න ඕනේ. ඒකට දැන් මෙච්චර කාලයක් ඉන්ස්ටෝල් වෙච්ච දෙයක් තියෙනවද කියලා ඉස්සෙල්ලා. නේ ආපස්සෙල්ල බලන්න ඕනේ. දැන් ඔයාට දැන් තේරුම් ගන්න යනවා කියලා කියන්නෙම ඉස්සෙල්ලා බලන්න ඕනේ තේරුම් ගන්න යන දෙයට වඩා තේරුම් ගන්න කෙනා කොතනද ඉන්නේ කියලානේ. ඉස්සරහට ගිහිල්ලා වැඩක් නැහැනේ. දැන් මෙතන ඇත්තටම තියෙන්නේ කරන්න තියෙන දෙයක් නෙවෙයි මෙතන තියෙන්නේ තමන්ගේ තුල මේ වෙන දෙයක් ගැනනේ අපි මේ කතා කරන් යන්නේ. ඒ කියන්නේ මේ පිටස්තර කොහෙවත් නෙවෙයි තමන් තුල වෙන සිද්ධියක් දන්නේ නැතිකමක් නිසා මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙන එක දැනගන්න තමන්ගේ ඇතුළට හැරිලා මේ බලන කතාවක් ගැනනේ අපි කතා කරන්නේ. එතකොට බලනදී කවදාක හරි අපි ආපස්සට දැන් කවුරු හරි කෙනෙක් ලබා ගන්න යනවායි කියන්නේ අපි බලන එක පැත්තකින් තියලා ආපහු දුවන දිවිල්ලන්නේ කරන්නේ. දැන් අපි බලන්න ඕන මේක තේරුම් ගෙන ඉවර කරන්න පුළුවන්ද කියලා. තේරුම් ගෙන ඉවර කරන්න පුළුවන් කියන දෙයක් වාට මේ ලෝකේ එහෙම ඒ කියන්නේ ඔයාලා ගියපු විදියෙන් ආපු විදියෙන් එහෙම දෙයක් කරගෙන තියෙනවද මෙච්චර කාලෙකට? එතකොට දැන් ඔයා කියනවා මේ වෙලාව විතරක් තියෙනවයි කියලා තේරෙනවද? තේරෙන්නේ කාටද? ඔයා බලන්න ඕන ඔයාගේ පැත්තට හැරිලා දැන්. දැන් වෙලා ආයතන ලියා ගන්න ඕනේ නේද මුලින්ම. ආයතන ලියා ගන්න දැන් මෙහෙම ඉඳන්නකෝ දැන් ඔයා මෙච්චර දවසක් අහපු කියපු දේවල් ඔක්කොම තියන්නකෝ පැත්තකින් බිමි. දැන් ඉස්සෙල්ලා තිබ්බට පස්සේ මොකද ඉතුරු වෙන්නේ? දැන් මේ කතා කරන එක විතරයිනේ නේද? දැන් අපි හිතමු මෙහෙමක් ගමුකෝ දැන්. දැන් ආයතන වාට දැක ගන්න ඕනේ කියලා කිව්වනේ. දැන් ඔයා මේ ඉස්සෙල්ලා මෙතන මේ ටික බලාගන්න එපා මෙතන ටික බලාගන්න එපා. ඒතකොට ඔයාට හොඳට තේරෙනවා. දැන් ඔයාට මේ වෙලාවේ දකින්න තියෙන දෙයක් සහ අහන්න තියෙන දෙයක් නේ දැනට තියෙන ජීවිතේ. එතනින් තොර දෙයක් තියෙනවද ඔයාට? නෑ. ඒක ඔයාට එකසේ පිළිගන්න පුළුවන්ද ඔයා තුලින්? පුළුවන්නේ. ඔව්. එතකොට ඔයාට උතනින් දැන් ඊයේ දවස අද දකින්න බෑනේ. බෑ. ඒක හෙට දවස? ඒකත් බෑනේ. ඊයේ දවසේ කතා කරපු දේවල් ඇහෙනවද? ඇහෙන්නේ නෑ. හෙට දවසේ අහන්න තියෙන දේවල් ඇහෙනවද? ඇහෙන්නේ නෑ. දැන් විශ්වාසයිනේ. ඔව්. හරි. එතකොට දැන්
දැන් ඔයා හොයන දේ දැන් කොතනද තියෙන්නේ? හොයන්න දෙයක් නැහැ නේද? ඔය දැන් හොයන දේ දැන් හෙව්වනම් කොතනද දැන් තියෙන්නේ හොයන දේ? දැන් මෙතනනේ. හරි මෙතනනේ තියෙන්නේ. ඔව්. දැන් ඊයේ දවසේ ගන්න නේද හෙව්වේ? ඒකනේ. ඔව්නේ. දැන් හෙට එක ගැන කතා කරන්නවත් බෑනේ. බෑ බෑ. ඔව්. හ්ම්. ඔව්. බෑනේ. හරි. එතකොට දැන් මේ වෙලාවේ අත්විඳින දෙයක් ගැන නේද කතා කරන්න පුළුවන් මේ. ඔව්. දැන් එතකොට අර ටික ඔක්කොම බිමින් තියලා දැන් බලනකොට මොකද්ද වෙන්නේ ඔයාට? මේ මොහොතක් විතරයිනේ එතකොට. හරි දැන් මේ කතා කරන එකත් මොකද්ද වෙන්නේ දැන්? ඉවර වෙලා යනවා. ඉවර වෙලා යනවා. දැන් ඔයා තුලින්ම ඔක බලන්න ඕන ගානට දැන්. ඔව් ඔව් ඔව්. දැන් ඊයේ දැක්ක ඇහෙන් දැන් දකින්න බෑනේ. බෑනේ. ඇහැගත්තා. බෑ. ඔව්. දැන් ඒක පැත්තකින් තියන්න වෙනවනේ. ඔව්. ඊයේ අහපු කන හැමදේම එහෙමයි නේදයි. ඔයාගේ බලන්න දැන් ඔක්කොම තියෙනවා කිව්වා ආයතනයේ කියන ඔක්කොම ටික බලන්න. ඔව් ඔව් ඔව්. දැන් එතකොට දැන් ඉතුරු. ඔව් කියන්නකො. එතකොට මොකද්ද මේ වෙන්නේ එතකොට? දැන් ඔය වෙන දේ දැක්කේ නැති හින්දා නේද දැන් ඊයේ හෙටයි ගැන නේද ඔය කල්පනා කරේ ඊයේ හෙටයි නෝන්නේ. නේ ඉස්සරහයි වෙච්ච දේ නේද? වෙන්න තියෙන දේ වෙච්ච දේ ගැන තමයි අපි මේවලේම මේ හිතන්නේ එතකොට හිතන්නේ නේ හිත ඔව්. දැන් ඔය කිව්ව පෙන්නුව දෙපැත්තක් පෙන්නලා දෙකයිනේ පෙන්නුවාට ඔව්. දැන් මෙතන ගැන බලනකොට වාට ඒ දෙක නැති වුණොත් ඔය හිතට හිතන්න පුළුවන්ද? බෑනේ. 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 හරි ඒක එතකොට අපි දැන් ඕක දකිනවනේ. ඔව්. ඕක දැන් ඔයා ඔය විදියටම ඒ කියන්නේ අර දැනුමකින් දැකීමක් නෙමෙයි ඕක දැකීමක් නේ ඔයා තුලින්. හැඟීමක් විදියට ඒ කියන්නේ මේක දැන හැඟීමකින්ම එන්න ඕන නේද? ඔව්. හැඟීමක් විදියට නෙමෙයි මේක තමන්ගේ ඇතුළෙන්ම තේරෙන්න ඕන මේක. තේරෙන්න කියන්නේ මේ තමන් එමයි වෙන්නේ. ඔව් ඔව්. ඒ කියන්නේ ඔයා මේකයි අර මෙතන වෙලා තියෙන වැඩේ තියෙන්නේ අහන එක සහ අහපු දෙයක් තුලින්. ඒ කියන්නේ අපි හිතනවා මෙහෙම සම්පූර්ණ මිනිස්සෙක් කියන කතාවක් අහලා විශ්වාස කරන එක වෙන එකක්. ඒ ඇහිම තුලින් තමන්ගේ ඇතුළට කඩාගෙන යන එක වෙනම එකක්. වෙනම එකක් අනිවාර්යෙන්. ඔව් එතකොට තමන්ගේ ඇතුළට ලියාගෙන යෑම තමයි මෙතන වැදගත් වෙන්නේ. ඔව්. එතකොට තමයි ඔයා තුලම මේ වෙන විදිය දකින්නේ. දකින්නේ. දැන් වෙන විදිය දැක්කේ නැති නිසානේ මෙච්චර කාලයක් දුක තියෙන්නේ. එතකොට ඔය වෙන දේ නතර කරන්න පුළුවන්ද? වෙන දේ එහෙම වෙනවනේ. නතර කරන්න බෑනේ. බෑනේ. වෙන දේ දැක්කේ නැති හින්දානේ ඔකට අහුවෙලා හිටියේ. ඔව්නේ. දැන් කවුරු හරි යනවා මේ වෙන දේ නැති කරන්න පුළුවන්ද? බෑනේ. දැන් නැති කරන්න නම් පුළුවන් නැති වෙනව නම් නැති වෙන්නේ මේ මැෂින් එක ඕප්පුණු දාටනේ. ඔව් ඒකයි. නේද? ඔව්. ඒක අපි කරන්න ඕනද? ඒක හරි. අපි කරන්න ඕනේ. වෙන වෙලාවක වෙයි නේද? දැන් එතකොට මේ ආන දැන් ඔයාට මේක ඉන්ස්ටෝල් වෙන්නේ නෑනේ මට කියනවා දැන් හිටියේ. ඔව් ඔව්. දැන් මට කියලා ඉන්ස්ටෝල් කරගන්න මේ මහ පොළොවේ වට දෙයක් තියෙනවද මං අහන්නේ. ඒකනේ වැඩේ. දැන් මං අහන්නේ ඔය මහ පොළොවෙන් දැන් ඔයා හිතන්නකෝ ඔයා පෘථිවියට ආව කියලා. ඔව්. දැන් පෘථිවියට ආවයි කියන තැන ඉඳන් ආවයි කියන තැනට එහා තව කඩා ගන්න පුළුවන්. නිකන් අපි එතනින් ගමුකෝ. ඔයාට මේ ඔයාගේ කියන ඇඟ ඔයාගේ එකක්ද නැත්නම් ලැබුණ එකක්ද? හම්බෙච්ච ගන්න නේදයි. ඔයා දන්නේ නෑනේ කොහෙන්ද හම්බුනේ කියලාවත්. ඒ කියන්නේ ඔයාගේ නෙවෙයිනේ. ඒක. නෑනේ. ඔයාගේ නෙවෙයි වගේම ඔයාට පාලනය කරන්නත් බෑනේ. බෑනේ. එතකොට හිත යම් කිසි දෙයක් පුළුවන් බයි කියන්නේ අත්උස්සන එහෙම අපිට. හරි මෙහෙම හිතන්නකෝ. හැබැයි අපිට ඕන විදිහට තියාගන්න බෑනේ. ඔව් හරි මෙහෙම හිතන්නකෝ. ඔව්. දැන් ඔයා අත් දෙක පහළනේ දාන් ඉන්නේ. හලෝ. දැන් ඔයා කියන්නකෝ අත උස්සන්න ඉස්සෙන්න කියලා. ඉස්සෙනවද කියන්නකෝ. ඒක හරි. ඈ? ඔව්. වෙන්නේ නෑනේ. නෑ නෑ නෑ.
හරි. එතකොට ඒක වෙන ඒක ඔය මම ඔයා කිව්ව නිසා කිව්වේ එහෙම වෙන්නේ නැහැ. එතකොට ඔයාට ඕකේ පාලනය කරන්න පුළුවන් මොකක් හරි දෙයක් තියෙනවද? හොඳට බලන්න. හොඳට බලන්න දැනුමින් නැතුව ඔයාගේ ඇතුළෙන්මයි බලන්න ඕනේ. එළියට දාන්න එපා මේ කියන එකක්වත්. එළියට දැම්මොත් ඉවරයි. හරි. එතකොට දැන් ඒ පාලනය කරන්න පුළුවන්ද කියලා අයියා අහුවාම දැන් හිතන්නකෝ දැන් මම ගොඩක් කාලා ඉක්මනට මහත් වුණා. මම කෑම අඩු කරලා පොඩ්ඩක් කෙට් වෙනවා. එතකොට ඒක කොහොමද ඒක? හරි මම මෙහෙම කියන්නකෝ. ඔයාට මන් දෙනවා කන්න එක වෙලාවකට මේ වෙලාවේ දැන් ඔයාට මේ වෙලාවේනේ දැන් තියෙන්නේ. මේ වෙලාවේ මං ඔයාලට දෙනවා කන්න සාමාන්‍යයෙන් කිලෝ 5ක බත් උයලා. පුළුවන්ද කන්න? හාල් උයලා බත් කරලා දෙනවා කිලෝ 5ක් නෑ කිලෝ 2ක් දෙන්නම් කිලෝ 2 ඒ විදිහට. හරි. ඊට පස්සේ මම ඔයාලට දෙනවා වතුර ලීටර 7ක් 8ක් දෙනවා බොන්න. මේ ඔයාට ඕනේව මං කියන්නේ. හරිද? ඇඟට ඕනේම නෙමෙයි. ඔයාට ඕනේ කියන ටික මම මේ කියන්නේ. කරන්න පුළුවන්. බෑ. හරි මට පැහැදිලි වුණා අයියා. ඔව්. පුළුවන්ද බෑනේ? දැන් ඔයා කියනවා මෙන්න මේ වෙලාවේ මට නිදා ගන්න ඕන. ඔයා ඇඳට ගිහලා නිදා ගන්න යන පුළුවන්ද? ඒතකොට නිින්දේ ඉන්නකොට දැන් නැගිටින්න ඕනේ කියලා නැගිටලා තියෙන දවසක් තියෙන කවදද? ඈ? හොඳට බලන්න ඕන මම කියන ඒවා විශ්වාස කරන්න එපා. නෑ මට අයියා කියනකොට පැහැදිලි. ඉතින් අර මේක පවත්වාගෙන යන්න ඕන ටිකක් තියෙනවා. ඒක ඒ විදිහට වෙනවා. අපිට බලෙන් මොකක් කරන්න බෑ. කරන්න බෑ. ඒ කියන්නේ ඔයාට පෙට්‍රල් ගැහුවොත් වාහනේ දුවන්න පුළුවන්. පෙට්‍රල් නැතුනොත් වාහනේ අනිවාර්යෙන් ඩවුන් වෙනවනේ. එහෙමනේ. එතකොට මේ ඒක ඔයාගේ එකක් නෙවෙයිනේ. ඔප්පු වෙනවනේ එතන. එතකොට මේ ලෝකෙන් කියන එකෙන් ගත්ත හිතක් තියෙනවනේ හැදුණු. ඒක ඔයාගේ. එතකොට දෙයියා මට එතකොට මේ දැන් අපි මේ ඔක්කොම කරන්නේ දැන් මේ අපිට දුකයි ප්‍රෙෂර් එකයි මේ හැමදේම දැනෙන තැනක් තියෙනවනේ හිත කියලා මොකක් හරි. හරි. එතකොට ඒක කොහොමද? හරි ඒක තමයි. එතෙන් තමයි මේ ආවේ දැන්. හරි. දැන් ඒක කොහෙන්ද හම්බුනේ? දැන් මෙහෙම හිතන්නකෝ. මං ඔයාගේ ඇඟිල්ලක් කපනවා. ඒකට දැනෙන්නේ වාට කායික වේදනාවට එහා ගිය එකක් දැනෙනවනේ. අන්නේ කෑල්ල හම්බුනේ කොහෙන්ද? හරි හදාගත්ත හරි කොහෙන්ද හැදුනේ? හරි. එතකොට ඒක ඔයාගේ එකක්ද නැත්නම් ඒකත් මේ ලෝකෙන් හැදුන එකක්ද? හරි. ඒකත් ඔයාට අයිති නෑ නේද? නෑනේ. දැන් ඔය දෙක තුලම නෑ නේද ඔයා? දැන් ඔය දෙක හරියට දැක්කොත් දැන් ඔය දෙකෙන් ගැලවෙන්න නේ යන්නේ මිනිස්සු. ඕකේ ගැලවෙන්න දෙයක් තියෙද අයිතියක් නැති එක. අයියා එතකොට මට අයියා ඔය දෙකක් කියලා කිව්වේ මොකද්ද දැන් අර කයයි කය. දැන් කයයි හිතයි දෙකම වාගේ නෙවෙයි නේද? නෑනේ. මේ දැන් කියන්න මේ දැන් ඔයා මට මේකනේ දැන් ඔයා මට මේ කතා කරන්න කෝල් එක ගන්න හේතුව තමයි නඩුවක් වෙච්ච නිසා. හරිද? දැන් නඩුව වුණේ මොකද? නඩුවක් වුණේ දන්නේ නැති කමට. දන්නේ නැති කමට නඩුව අවනඩුව වෙලා තමයි ඔන්න මට දැන් කෝල් එක ගත්තේවා. හරිනේ. හරි. ඒ කියන්නේ ඔය දැන් දකින්නේ කොහේ තියෙනවද? නෑ දැන් ඔයා මේ මම කියන ඒවා දකින්නේ. එතකොට කොහෙද ඕවා තියෙන්නේ ඔක්කොම? වෙන්නේ කොහෙද? තමන් ඔය ටික දැක්කේ ඔය කැලී ටිකවත් දැක්කේ නැති හින්දානේ ඔය ටිකට දැන් දුක් උනේ. දැන් මේක නතර කරන්න බෑ. මේ ඔයා දැන් ඕකට සෙට් වෙලා නම් ඉන්නේ. සෙට් වුණා නම් මේ කවුරුත් ඔය නඩුව ගෙවන්න වෙනවනේ. ඈ දැන් ඔයාට මේක තේරෙනවා මං කිව්ව දෙකේම වෙනම ක්‍රියාවලියක්. මේ හැම ඒ කිසිම දෙයක් අයිතියක් නැතුව යම්කිසි ක්‍රියාවලියක් වෙන. ඕකට කියනවා ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා කියලා. ඔය වෙන එක තමයි කියන්නේ. ඔය වෙන එක අදාළ උන් නැතුව කරගෙන හින්දා තමයි මේ ප්‍රශ්නේ උනේ.
ඕක අදාළ කරගෙන හෙව්වොත් තමයි දැන් අදාළ කරගත්තේ නැති හින්දානේ නඩුවක් උනේ. දැන් ඕක දන්නේ නැති කමට නේ ඇඬුවේ වැළපුනේ. ওই දෙක. දැන් ওই දෙකට නේ නම දාගත්තේ මගේ කියලා. ඒ දන්නේ නැති නිසානේ. අදාළ කරගත්තේ නැති නිසානේ නේ. ඔන්න දැන් ඔයා අදාළ කරගත්තා. අදාළ කරගෙන හොයන්න පටන් ගත්තා. දැන් ඔයාට බඩු මාට්ටු වෙනවා තැන් දෙකකදී මාට්ටු වෙනවා දෙකක්ම අයිති නෑ කියලා. දැන් අර දෙවිනියට කිව්ව එක තියෙනවනේ ලෝකෙන් ගත් එක. දැන් ඒක නැති වුණොත් ඔයාට ඉන්න පුළුවන්. නෑ මං කියන්නේ ඒක නැති වුණොත් ඔයාට ඉන්න පුළුවන්ද කියලා අහන්නේ. ඒ කියන්නේ අයියා කියන්නේ අර මගේ ගිල්ල කැපෙද්දි ඇති වෙච්ච මේ හිතුවල ගැන නේද අයියා අහන්නේ මගේ. ඕ දැන් ඒක ලෝකෙන් ගත්ත කියලා කිව්වනේ. ඒ ටිකනේ ලෝකෙන් ගෑනුනේ හිතක් කියලානේ. හිත ලෝකෙන් හැදිච්ච ගන්නේ. ඒකනේ ලෝකය. ඒ කියන්නේ ඒක ඔයාගේ ලෝකයනේ. ඒක නැති වුණොත් ඔයාට පවතින්න පුළුවන්. නෑ ඒක ඇතුළේනේ මේ ඔක්කොම සිද්ධ වෙගෙන යන්නේ නේද? හරි ඒක නැති වුණොත් ඔයාට පවතින්න බෑ කියලා කියන්නේ ඒක එක දිගට පැවතිලා තියෙනවද? නෑනේ ඊළඟ වෙලාවෙ වෙනස් වෙන වෙන එකක්. එතකොට ඔයා හොයනවා මොකක් දෙකක් ඉන්ස්ටෝල් කරගන්න. දැන් තව දෙයක් මම උදේට පෙන්නන්නම් ඔයාලට. ඔයාගේ කියලා මෙච්චර කාලයක් හිතන් හිටිය කය කරන දේ හිත දන්නවද? නෑ. හිත කරන දේ කය දන්නවද? නෑ. ඈ? නෑ. නඩු ගන්නේ දැන් ඔතන. එතකොටයි කොහොමද ඒ හිතන් ඉතින් මේ කය වැඩ කරවන්නේ? නෑ ඔය එනවා පොඩ්ඩයි ඉන්න. ඔයාගෙන් මෙන්න ඕන දැන් ඔයා ඔය දැනුම තාමත් අහන්නේ ඒකනේ. පුරුද්දට තාම යන්නේ. ඔය කරන්නේ ඒක හරි සාධාරණයි. ඉතින් පුරුද්දකටනේ අහුවෙලා තියෙන්නේ. තාමත් අහන්නේ වා තුලින් බලන්නේ නැහැ. තාමත් අර දැනුම පුරුද්දට දැනුමමයි කන්න හදන්නේ. ඔව් ඒක හරි. හරි. දැන් කය දැන් මෙහෙම වතුර ටිකක් ගිහිල්ලා නාන්න යනවා බාත්රූම් එකට. බාත්රූම් එකේ වතුර නාන ටිකට කය නාවන ගමන් හිත ගිහිල්ලා කොහේ හරි ගෑනලා මෙල්ලන. ඈ? එතකොට හරියනවද මං අහන්නේ වැඩි? හිතන්න එකක් මේ කරන්න එකක්. ඔව් දැන් එතකොට නිකන් අර හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්න දෙපැත්තට ගිහිල්ලා වගේ වැඩන්නේ තියෙන්නේ. දැන් එක ගෙදර වැඩෙත් වෙනවා හැබැයි හිතේ කොහොමද? හරි එතකොට දැන් ඒ වෙලාවේ නාන මමත් ඉන්නෝ ගෑන් ළමයි ළඟට ගිය මමත් ඉන්නෝ. එහෙම ඉන්න පුළුවන්ද? දැන් යන්නේකේ මම ඉන්නවද නැද්ද කියලා මම තාම පෙන්නන්නේ නැහැ. මේ ඔයාගෙන්ම මේවා බලන්න ඕනේ. දැන් ඔය දෙන්න දෙපැත්තට වීම උඩ ලොකු ප්‍රශ්නයක් හැදිලා තියෙනවනේ. ඔය දෙන්න දෙපැත්තට උන එකේ කතාවක් තියෙනවා. ඔතන ඔය දෙන්න දෙපැත්තට උන එකනොත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. තව එකක් ඔතෙන්ට එකතු වෙනවා ඊට පස්සේ. අර ඔයාලා ජීවිතේ මරණකම් එක එක දේවල් කරලා කියන්නේ අවසානයේ මේ මගුල එපා වෙලා තියෙන දමල ගහන්න ඕන කියලා. ඒ කියන්නේ කයයි හිතයි අභිව තව එකක් වෙලා තියෙනවනේ. තව මොකක් කරේ එනර්ජි එකක් තියෙන්න ඕන නැගි. නේ? ඒකනේ එපා වෙලා කියලා කියන අවසානයේ. ඒ කියන්නේ හිතත් අභිවවා ගිහිල්ලානේ. නේද? දැන් ඒකේන අපි පැත්තකින් තියමු. අර දෙක එකතු වුණොත් මොන වෙලාවක හරි නාන තැනට අර ආවොත් නාන තැනට ආව මොකද? ඕකට කියනවා මල්ලි වචනයක්. ඕකට කියනවා සිහිය පිහිටවනවා කියලා. සිහිය පිහිටවනවා. ඔව් ඒ කියන්නේ සිහියටපත් වෙනවා කියලා. ඇයි දැන් මිනිස්සු කරන්නේ ඔය සිහියට එන්න හදන්නේ? බණ භාවනා කරලා කයට හිත යොමු කයට සිහිය යොමු කරනවා කියන්නේ. කයට සිහිය යොමු වෙනකොට අර ගෑල් ළමයි හොයන්න ගියා හිතට මොකද වෙන්නේ?
නානේ තියාගන්න. තියාගන්න ඕනේ නාන එක තියාගන්න බෑ. අතෙන්ට යන්න නැතුව ඉන්න. ඔව් අතෙන්ට යන්න නැතුව ඉන්න ඕනෙත් නෑ. නාන එකත් එක්ක ජීවත් වෙන වෙලේ. හරි. ඔව්. එතන කරන්න ගිහිල්ලා බෑ මොකුත්. බෑ. මේක දකින්න තියෙන්නේ දැන් යන්නේක දැක්කට පස්සේ. හරි. යන්නේක දකින්නවා දැන් දුවන්න හදන එක දකින්නවා. හරි. ඔව්. ඒ කියන්නේ අපිට කැඩිලා පේනවා මුන්න මේව ගිහිල්ලා දැන් තරහ කෙනකොට දන්නවා මෙන්න මේ හේතු නිසා මේ එකට මට මේ තරහ යනවා. තරහ ගියා නේද? ඔව්. දැන් ඒ වගේ දෙයක් නේ අයියා මට කියන්නේ. ඔව් දැන් මෙහෙමයි දැන් ඒ තරහ කියන එක වෙනම තවත් ඒක වෙනම පැත්තකින් කැඩෙන්න ඕන එක. තරහ කියන එක ඇති වෙන්නේ තොතන නම් තරහ කියන චරිත නිර්මාණය වෙන්නේ තෝවා තුල නම් තරහක් වෙච්ච කෙනෙක් තරහ වුණු කෙනෙක් හම්බෙන්නේ නැහනේ එළිය ලෝකෙ කොහෙවත්. නැහනේ. ඒ කියන්නේ හරියට මෙන්න මේ වගේ දෙයක් නේ මල්ලි වෙන්නේ දැන් ඔයා මාත් එක්ක තරහක් හදා ගන්නවා. ඒ එතෙන්ටත් එන්නකලින් තව ටිකක් කියන්නකෝ. දැන් ඔයා මාත් එක්ක මේ කතා කරනවනේ. මාත් එක්ක කතා කරනකොට මං ගැන වාට රූපයක් හැදෙනවනේ. හැදෙනවනේ දැන් අර වීඩියෝ එකේ රූපේ හැදෙනවා. හරි. අයියාගේ වොයිස් අහන්න කලින් වෙනම රූපයක් තිබ්බේ. හරි. වීඩියෝ එකේ බලද්දි තමයි. හරි. හරි. එතකොට ඒ පිස්ස දැක්කනේ. හරිද? දැන් ඔයා මාවද ගනුදෙනු කරන්නේ ඒ පිස්සත් එක්කද? දැන් මගේ ඔයා කටහඬ අකුරක් ඇහෙන පාසයක් වාරයක් පාලා මට ඒක තමයි සිහි වෙන්නේ. හරි. එතකොට ඒ කෙනත් එක්කනේ ගනුදෙනු කරන ජීවිත කාලෙම. ඒකත් එක්කනේ. දැන් ඔයා මාව දැන් හම්බ වෙනවා මං ඇවිල්ලා ආව. ඔව්. හම්බුනාට පස්සේ ගනුදෙනු කරන්නේ ඔයා මාත් එක්කද යත් එක්කද? අර පරණ එකත් එක්කම තමයි. ඒක මේ වෙන විදිය කියන මේක නතර කරන්න බෑ. බෑනේ. මේ වෙච්ච විදිය කියන්නේ හොඳේ. මේ නඩුව කරගහගත්තු විදිය. ඔව්. එතකොට ඔය ගනුදෙනු කරලා තියෙන්නේ කොහෙද? අපි හිතින්ම හදාගත්තා. හරි. ඕන දැන් තරහ කියන මම පොයින්ට් එකට මේ එන්න ඔය කිව්වේ උපමාව කිව්වේ. දැන් ඔයා මාත් එක්ක නඩුවක් හදා ගන්නවා. ඔව්. දැන් ඔකට දෙන්න ඕන වැඩක් මෙහෙමයි කියලා හදා ගන්නවා. හදාගන්න. හදා ගන්න වෙලාවේදී ඔයා නෑ නේද? දවතර තේරුණේ ඇයි? චරිත දෙකක් හැදෙන්න ඕනේ දැන් ඔයා තුල. ඔයා ඉන්න ඕන මම ඉන්න ඕන. ඒ කියන්නේ හතුරා ඉන්න ඕන ඔයා ඉන්න ඕනනේ. හතුර තමයි මම. හරි. හරි. දැන් එක මොහොතකට හතුර වෙන්නෙත් ඔයාම නේද? ඔව්නේ. මයි චරිතය වෙනස් වෙලා ටක් ගාලා. ඔය ඔයා තුලම දැන් මමයි මම කියන කෙනාගෙන්මයි මම මේ ගන්නේ. මම ලියන්න යන්නේ නැහැ හොඳේ. හරි. කතන්දරේ හරි. හොඳේ මම කියන ඉතින් දන්නෙත් නෑ ඔයා මොනවද දන්නෙත් නෑ. ඔව් මම හදාගන්න දෙපැත්තම. දෙපැත්ත කියන්නේ ඔව් දැන් මම කියන කෙනා ලියන්න යන්නේ නැතුව මම කියනවා දැන් ඇත්තටම ඔයා ඉන්නවා කියන්නකෝ ඇතුලේ. දැන් ඔයා ඉඳගෙන මාත් එක්ක දැන් ෆයිට් එකක් යන්න හදන මම ඉන්නේ කොහෙද එතකොට? ඔයා තුලමනේ. හරිද? දැන් මමයි වයි කියලා මම සිතුවිලි වලින් කඩන්නේ නැතුව මම පෙන්නන්නේ. දැන් එතකොට දෙන්නෙක් වැඩ කරනවනේ මගේ ඇතුලේ. හරි. ඕ ඒක තමයි මම කියන්නේ. මං අහන්න දැන් එතෙන්දී එන පොයින්ට් එකකට එන්නේ මේ. දැන් එක පැත්තක චරිතය දැන් ඔයානේ. ඔව්. මං ඔකට දෙන්නම් අනම්මනම් කියලා හිතන වෙලාවේදී ඔයා ඉන්නවනේ. ඔව්. එතකොට මම ගැන සිහි කරනකොට ආපහු ඔයා නෑනේ. නෑනේ. නේද? නෑනේ. ඔව්. දෙක එකම සෝස් එක නේද මේ බොටල් දෙකකට දාගන්න හදන්නේ. නම් දෙකකට දාලා. එකම වතුර ටික නේ දාන්නේ. එතකොට අයියේ ඔව්. ඔයා මේ මූණට හම්බෙලා දැන් ඔයත් එක්ක මං ඒ කියන්නේ කෙලින්ම බන ගන්න එක එතකොට ඔයා ඔතන ඉඳන්ම බලන්න දැන් මම ඔයාට බයිනවා. ඔයාට ගුණවර්මෙන් බයිනවා. හරි. බැනලා වාගේ අම්මට කියලා බයිනවා කියන්නකො. අමාරු වෙන තැනට කියන්නකො. හරි. ඔයාගේ ඒ කියන්නේ ඔයාගේ කන කවදක හරි ඇඬුවද? නෑනේ. ඇහැ ඇඬුවද? ඇඬුවේ නෑ. ඒතකොට කොහෙද ඇඬෙන්නේ? හිතෙන්නේ. එතකොට හිතේ ඉන්න මමනේ ඇඬෙන්නේ. ඈ? ඔව්. හිතට ඇඬුනේ කොහොමද? හිතට මම බයිනවා ඇවිල්ලා ජර්මන් භාෂාවෙන්. ඔව්. ඔයා එතකොට අඬයිද? තේරෙන්නේ නෑනේ.
එන අවුලන්නේ. එන අවුලන්නේ එතනත්. යම් මං එක එක තැනින් අතර කරනවාට ගලවලා බලන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි හදන වචන සෙට් එකෙන් මූ මට බැන්නනේ ගිය අපි අර පුරුදු කරපු එකක් අපිම ඇතුළට දාගෙන අපිම මේ විකාරයන් නටන්නේ එතකොට. ඔව් එතකොට ඔයා රණ්ඩු වෙන්නේ කණ්ණාඩිය ළඟට ගිහලා බලන්න කාත් එක්කද රණ්ඩු වෙලා තින්නේ කියලා. දැන් ඇතුලේ ඔය හිතම දෙපැත්තට බෙදිලා ගහන ගේම නේද ඔය වෙන්නේ. ඔය ගහන ගේම දන්නේ නෑ නේද කවුරුවත්. එතකොට බල්ලේ කණ්ණාඩිය දැකලා බුරනවා රූපෙට. කාගේ රූපෙටද බුරන්නේ? දැන් ඔයාලා කරන්නේ මොකද්ද? ඒකම නෙවෙයිද කරන්නේ. හොඳට ප්‍රඥාවෙන් දකින්න ඔය තැන් තමයි හොඳට මේ උතන ඔය දැනුමෙන් ගන්න මෝඩකමක් නෙවෙයි ප්‍රඥාව අවදි වෙන තැන. ඒකයි යෝනේ මෙතෙන්ට. ඒකයි මම කිව්වේ තමන්ගේ ඇතුළේම බලන්න කියලා. දැන් ඔහොම බලන්න ඔය ආයතන ඔක්කොගෙම මම මෙහෙම කියන්නකෝ දැන් තව උපමාවක් ඔයාලට දෙන්නම්කෝ. ඔයාලට අම්මා කෙනෙක් ඉන්නවනේ. දැන් ඔයාලට මෙච්චර කාලයක් අම්මා දැකලා තියෙනවා අම්මගේ කටහඬ ඇහිලා තියෙනවනේ. ඔව්. ඔයා ඇක්සිඩන්ට් එකක් කළා ස්පේන් නැතු වෙනවා කන් ඇහෙන්නේ නැතු වෙනවා. මොකක්ද උනේ? තවදුරටත් නෑ තවදුරටත් අම්මා දැන් අම්මා හිටියේ දැන් ඇස් දෙක පේන ජීවත් වුණානේ අවුරුදු 20ක් 30ක්. එතකොට අම්මා මාව ඇවිල්ලා අත ගෑවුත් විතරයි. ඒත් ඇහෙන්නේ නැහැ. එතකොට මොකද්ද වෙන්නේ දැන්? අම්මා ඉන්නවද තවදුරටත්? අම්මා ඉන්නවා කියන්නේ හදාගත්ත අම්මා ඉන්නවා. හදාගත්ත අම්මා කෙනෙක්වත් ඔයාට අම්මා දැන් ඔයාට අම්මා නැති වෙනවනේ එක මොහොතකට. ඇහෙන්නේ නැහනේ. හදාගත්ත අම්මා කෙනෙක්වත් තව ගනුදෙනු කරන්න නැහනේ. එතකොට ඔයා ගනුදෙනු කරන්නේ දැන් ඔයා ගනුදෙනු කරන්නේ මොන අම්මත් එක්කද එතකොට? අර හිතේ නිර්මාණය අපි කියන්නේ අර අපිම මේව කරගත්තේ අම්මත් එක්කනේ. හරි හිතේ අම්මා කෙනෙක් ඉන්න බෑනේ. නේ? එතකොට ඔය දෙක ආයතන දෙක ඕෆ් වෙනකොට අම්මා නැති වුණේ කොහොමද? අම්මා ඉඳලා තියෙන එළියේද ඇතුළේද? ඇතුළේ ඉඳලා තියෙන. ඇතුළේ අම්මා කෙනෙක් ඉන්න පුළුවන්. නෑ ඊට අම්මා ගෙදර හිටියට අම්මා කතා කරනකොටත් දැන් මතක් වෙනවනේ අම්මගේ රූපෙයි මේ ඔක්කොම. එතකොට අපේ හිතින් හදාගත්ත අම්මා නෙමෙයිද? දැන් හිතින් අම්මා කෙනෙක් හදාගන්න පුළුවන්ද? එතනින් ගන්නෙ දැන් මේ. ඔයා දැන් හදාගත්ත එක දන්නවනේ හැදුණු විදිහ. ඔව්. හරි. දැන් එතෙන්ට ඩීටේල් එක යටින් කරලා අහන්නේ හිතේ අම්මා කෙනෙක්ට ඉන්න පුළුවන්ද කියලා. හිතේ ඔයාටවත් ඉන්න බැරි කොට අම්මා කෙනෙක් කොහොමද? ඔව් අයියේ එතකොට දැන් අම්මාව මට ඔය අම්මා මතක් කරනකොට ටක් ගාලා අම්මා මතක් වෙන්නේ මොකක්ද එතකොට? හරි. ඒ අම්මද මතක් වෙන්නේ? ඒ අම්මද? ඒ අම්මද? ඒ අම්මා ඒක ඩීටේල් එකක් විතරයි නේද? ඔව් ඉතින් ඒක අම්මා වෙන්නේ කොහොමද? දැන් ඇත්තටම හරි දැන් උතන තව එකක් ගන්න පුළුවන්නේ. දැන් ඔයා තුයි මමයි යන්නේ. තව මිනිස්සෙක් ඉඳගෙන ඉන්නවා අපි හම්බ වෙනවා මේ මිනිස්සයාත් හම්බ වෙනවා. එතකොට ඔයාලගේ අම්මත් එනවා උතෙන්ට. ඔයාගේ අම්මට බනිනවා හොඳට මේ මිනිස්සයා. විහිළුවක් කරලා. මට hina යනවා ඔයාට කේන්ති යනවා. මට තේරුන්නේ නැහැ. ඔයාලගේ අම්මා ඉන්නවා. ඇහෙනවද ඔයාට? ඔව් අම්මා ඉන්නවා. මමයි ආදු යනවා අම්මා ඉන්න තැනට. අපිට පේනවා අම්මා ඉන්නවා. අපි යනකොට අම්මගේ ළඟ තව මිනිස්සෙකුත් ඉන්නවා. ඒ අම්මට ඒ අම්මා දන්න කෙනෙක් කියලාම අපි ගමුකෝ. එහෙම හදමු කතාව. හරි? අම්මට විහිළුවගයක් කරනවා ඒ කෙනා. ඒ අම්මගේ යාළුවා. ඒක ටිකක් ඕව යන විහිළු ටිකක්. හරි. මට hina මං එතකොට hina වෙනවාට කේන්ති කියලා ගහන්න යනවා. ඔව්. එතන මොකද්ද වෙලා තියෙන්නේ?
දැන් එළියෙන් එන එක එකක් වුණා නම් මාත් කේන්ති යන්නේ බෑනේ. නේ මමත් ගහන්න යන්නේ බෑ. ඒතකොට එළිය එහෙම දෙයක් තිබිලා නෑනේ. ඔයාට දැන්න දේ නෙමෙයි මට දැනෙලා තියෙන්නේ. ඔව් එතකොට අර ඔයා හදාගත්ත කෑල්ලකනේ ඔයා ජීවත් වෙලා තියෙන්නේ. ජීවත් වෙච්චේ හරියි. ඈ? පැහැදිලි. දැන් ඔය මං කිව්ව ඔක්කොම දේවල් ඔයාට දාලා බලන්න. අර අවබෝධ කරගන්නා මට ඉන්ස්ටෝල් වෙන්නේ නැති මට දාලා බලන්න මං කියපු ඔක්කොම. දැන් ඔයාට ඔයා හම්බෙන තැනම මට පෙන්නන්න ඔය කිව්ව දේවල් තුල. අම්මා හම්බුනේ නැත්තම්. දැන් ඔයා හම්බෙන තැන බලන්න. එතකොට අයියා මේ එන දේවල් ඔය සිතුවිලි කීකේ ඒවට ඉතින් අපි මේ දුක් වෙනවා, hina වෙනවා, සතුටු වෙනවා. ඒකට තේරුමක් නැහැ ඉතින් නේද? ඒවත් දැන් මෙච්චර කාලයක් hina වුණු සතුටු ඒව තියනවද? මගේ මේ මම මේ කතා කරනවා කියනවයි කියන හඬ ඇහෙන වෙලාවේ ඒව තියනවද? ඒව නැහැ. එතනම අපිව මතක් කරනවා මේ ආයෙත් මම මේ මතක් කරන්නේ. එතකොට මතක් කිරීම තුල ඒ දේ තියෙනවද නැත්නම් මතකයක් විතරද? මතකයක් විතරයි. ඒකත් මතකයක් තියෙන එකක්ද නැත්නම් ඒ හිතින් හිතලා ගන්න හදන එකක්ද? ඒකත් ඉතින් හිතලා ගන්න හදන එකක් නේද? එතකොට ඒක රැවටෙනව නේද පුද්ගලයෙක් ඉන්නවා කියලා? දැන් ඒකත් හදාගෙන කන පරිප්පුවක් නේ එතනත් වෙලා තියෙන්නේ. මොකක් හරි දුකක් ඇතිම වෙලාවක් අපි ආයේ ඒක ආහාර උස්සගෙන ආයේ මෙහෙ හදනවා නේද? සතුටක් වෙච්ච එකක් මතක් කර කර ආයේ මෙහෙ වෙන්න තිබ්බනම් හොඳයි කියලා හදනවා. ඒකනේ එඩිට් එක. ඒකයි ඉස්සරහට හෙට මේ ප්ලෑන් එකක් ගහනවා. අර හිටියා වගේ ඉන්න ඕන කියලා ආයේ මෙහෙ හදනවා. ඒකනේ කරන්නේ. දැන් ඔය මං කිව්වේ ඒකනේ හෙට ඊයේ නැති වුණොත් මොකද්ද වෙන්නේ? හෙට ඊයේ වැඩක් නෑ මාලි දැන් ඔයා උදේට කාපු කෑල්ල දෙනවා. ඈ? එතකොට ඕක ඔය විදියට ඔය දැක්ම දකින්න පටන් ගත්තොත් හිතලා නැතුව ඔයා තුලින්ම ඕක දකින්න පටන් ඒ කියන්නේ ඕක හිතලා කරන්න ඕන එකක් නෙවෙයි ඕක වෙන එකනේ දැන් ඇත්තටම. එතකොට අයියා අපි කරන්න තියෙන්නේ මේ වෙන දේ බලාගෙන ඉන්න. වෙන දේ බලාගෙන හිටියන් නැසත් ඉතින් වෙනවා. ඔතන ඔය සත්‍ය කියන එක කොහෙවත් තියෙන එකක් නෙවෙයි මල්ලි. සත්‍ය කියන ඒ සත්‍ය කියන එක දැන් මේ වෙලාවේ වාගේ නාහෙ ළඟ තියෙන්නේ. ඒකනේ මේ තේරෙන්නේ. අයියේ එතකොට මම චූටි දෙයක් දැන් මේක. දැන් එතකොට මේ මිනිස්සයක් මේ කයක් මේ අපේ තියෙන දැන් ඇඟක් කියන එක ඒකක් හැදිලා මේ විදිහට මේ හිතක් කියලා එකක් කොහෙන් හරි මේ නිර්මාණය වෙලා මොකද්ද මේ වෙන්නේ එතකොට? ওই ටික තේරුම් ගත්තේ ওই ටික තේරුම් නොගත්ත කෙනෙක්ට ওই ටික තියෙනවනේ. නේ? ඒක සතුටකට හෝ තියෙනවනේ සැපයකට හෝ. ඒක නඩුවක් වුණොත් විතරයි නේද ඔක හොයන්නේ. දැන් අපි හිතමුකෝ අපි අරක්කු බොනවා කියලා හිතමුකෝ. අරක්කු බීලා නඩුවක් වුණොත් මේ නතර කරන්න ඕනේ කියලා හිතෙන්නේ. නැත්නම් දිගටම බොනවනේ මැරෙනකම් බොන අය දැකලා තියෙනවනේ. එහෙමනේ. එතකොට එහෙම දැනගෙනත් බොන අය දැකලා තිනේ අහලා තිනේ. එතකොට ඔය කියන දැන් ඔය අපි ඔයා මගෙන් ප්‍රශ්නයක් ඇහුවනේ. එතකොට මේ ස්වභාව ධර්මය කියලා තියෙනවනේ. ඔන්න ඔය ධර්මතාවයට අහු වෙලා තියෙන කට්ටියම. ධර්මතාවයකට අහු වුණාට පස්සේ ධර්මතාවයට අහු වෙච්ච බව දන්නේ නැති හින්දානේ අඬන්නේ. ධර්මතාවය කියලා කියන්නේ වෙනස් වෙන එකයි ඔන්න ඔය ටිකයි.
Taman තුල. දැන් ඔයා ওই ටික දන්නේ නැතුව මෙච්චර කාලයක් මේ ලෝකේ කර හැමතැනම දුකනේ ඇති උනේ. ඇයි ඒ? ඔයා අරක දැනගෙන හිටියේ නෑ ඔයා තුල ක්‍රියාත්මක වෙන දේ. දැන් ඕක ඔය ටික දකින්න පටන් ගන්නකොට ඔය මම කියනවට එහා ඔය නිකන් මම කතන්දර වගේක් කියලා තැන් තැන් වල නතර කරලා තියෙන දැන්. ඔය ටික ඔයා බැලුවට පස්සේ මේ ඔයා තුල ඔක හිමින් සැරේ ඔයාට වෙලාවක් කරගෙන අර අහන බොරු ඔක්කොම දේවල් පැත්තකින් තියලා පොඩ්ඩක් තමන්ගේ ඇතුළට පොඩ්ඩක් හැරලා පොඩි වෙලාවක් තමන්ට වෙලාවක් අරගෙන පොඩ්ඩ බලන්න. දැන් මං අහන්නේ ඔයා ඔය ටික ඔයාගේ බලන්නේ නැතුව මේ රට වටේම මේ මම වගේ බොරු කියන උන් ළඟට ගිහිල්ලා වැඩක් තියෙනවද? වැඩක් තියෙනවද කියන්නේ? එතකොට බලන්න ඕනේ කොහෙද තමන්ගේ ඇතුළනේ. නෑ අයියේ දැන් අයියට දැන් ඔයා ඇවිල්ලා මේ මෙලෝ දෙයක් දන්නේ නැති මිනිස්සුෙකුට මේ මෙහෙමයි වෙන්න කියන කෙනවා කියන්නේ ඉතින්. ඕ දැන් ඔයා මොකක්ද දන්නේ නැත්නම් අපි කොහොමද? නෑ මෙහෙම සිද්ධියක් කියලා තේරෙන්නේ. ඕ නෑ මම දැන් කියන්නේ ඔයා ඔය ටික ඇහෙනකොට ආපහු ඇහෙනවා පිස්සෝ ළඟට ගිහිල්ලා හරියනවද තමන්ගේ ඇතුළ බලන්න නැතුව කියලා. ඔයාලා දැන් හරියට දැන් ඔයාට ඔයාගේ මං කිය උපමා ටික ඔයාම හදාගෙන තරිත දෙකක් දෙපැත්තට හදාගෙන කරන වැඩේ Tamanට තේරෙනකොට එතකොට මේ මිනිස්සු මොකද්ද කරන්නේ මේ උදේ ඉඳන් රෑ වෙනකන් අනුන් කියන දේවල් අහලා අනාතයිනේ. ඒක කියන්නේ කිසිම ඉතින් වචනෙන්වත් කියන්න බෑ මොකද්ද කරන්න කියන එක අපිට නේදයි. කවදාවත් එතකොට ඒකයි කියන්නේ තමන්ගේ ඇතුළ නතර වෙලා බලන්න කියලා ආපස්සට. දැන් ඔතන ඔයාට මම කතා කරගේ ඩීටේල්ස් කඩන්න පුළුවන් ඇත්ති වෙනකන් ඔයාට හිමිහිට. ඒ කියන්නේ මම හැදුණු දැන් අම්මා අතන නැති වුණා නම් මම හැදුණු තැන මම ඒ කියන්නේ ඔයා මේ ලෝකෙට ඉපදුණයි කියන තැනදී බලන්නකෝ. දැන් අම්මට පුතා හම්බුණාද පුතාට අම්මා හම්බුණාද?